දැන් විද්‍යාඥයෝ කියන අවුරුදු 5න් 15 දරුවෙක්ට කොහොමවත් මොය කියන ජංගම දුරකථනයක් හෝ පරිගණකයක් හෝ ලැප් එකක් හෝ ටැබ් එකක් දෙන්න එපා කියලා. ඊට හේතුව කියන්නේ ස්පීච් ඩිලේ එකක් වෙන්න පුළුවන්. අර කතා කිරීමේ වොකැබ්ලරි දරුවට වචන අහුල ගන්න බැරි වෙයි කියලා. කතා කරන වචන නැති වෙලා යයි කියලා. මේකට හොඳම උදාහරණයක් මගේ ළඟ තියෙනවා. ඒක ડોක්ටර් කෙනෙක්. එයා හිටියේ UK ඉඳලා. එයාගේ දරුවා එක්කන් එනවා මගේ ළඟට අවුරුදු 4යි. වචන තාම හරියට කතා කරන්න බෑ. වෙන කිසිම අඩුපාඩුවක් නැහැ. ඇසෙස්මන්ට් එකක් කරලා බැලුවම බුද්ධිමේ හැකියාවන් අනිත් ක්‍රියාකාරකම් සේරම හොඳයි. බැලුවම අම්මා ගෙදර ඉන්නේ. තාත්තා වැඩට ගියාම අම්මට උයන්න ලේසියට අම්මා කාටුන් එකක් දාලා දරුවා තියන ටීවී එක ඉස්සරහා. අම්මට කවන්න උනාම ළමයට ෆෝන් එක දෙනවා. මම ඔයා දන්නේ නැත්ද? අවුරුදු රිසර්ච් තියෙනවා ලෝකේ. ඔයාගේ මහත්යවත් කිව්වේ නැත්ද? අවුරුදු 5න් 15 දරුවෙක්ට ෆෝන් එක දුන්නොත් එහෙම මේ ස්ක්‍රීන් එකට දරුවාගේ මනස විවෘත කරොත් ඕකේ තියෙන ඔය එක එක රේස් වර්ග කිරණ වර්ගත් එක්ක දරුවාගේ කතා කිරීමේ හැකියාව ස්පීච් ඩිලේ එකක් එන්න පුළුවන් කියලා නෑ දන්නේ නෑ. ඒක තමයි මට තියෙන පුදුම. මේ සෝෂල් මීඩියා එකෙන් මොනවද මිනිසුන්ට උගන්වන්නේ කියලා මට ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා කියලා. ඒක දන්නේ නැහැ. ඒක ලෝකෙම දන්නවා ඒක. හුඟක් අය දන්නවා ඒ කතාව ඇත්ත කතාව. මේ වගේ හුඟක් අය මගේ ළඟට ඇවිල්ලා තියෙනවා. ඔබේ දරුවා විශේෂයෙන් පළවෙනි මාස 18 කිසිසේත්ම ඔය ස්ක්‍රීන් එකට ජංගම දුරකථනයේ හෝ කම්පියුටර් එක හෝ මොන ලැප් එක හෝ දෙන්න එපා. එතකොට මගෙන් ඇහුවා එක අම්මා කෙනෙක් ඇවිල්ලා ලස්සන දෙයක්. එයාගේ මාමා ඉන්නේ පුංචි දරුවගේ නෑද කෙනෙක් ඉන්නේ පිටරට. වීඩියෝ කෝල් එකක් තාම ටිකක් දෙන්නද කියලා. ඒකට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ වීඩියෝ කෝල් එක විනාඩි 2-3කට සීමා කරලා කතා කරන්න දෙන්න. එතකොට ස්පීච් ඩිලේ හරියට සින්දුචා ඔටිසම් වගේ. සමහර අය බයලම මේක ඔටිස්ටික් කියලා. හැබැයි අර අනිත් ඔටිස්ටික් ෆීචර්ස් නෑ. බුද්ධි වර්ධනයේ අඩුවක් නෑ. අර කතාවේ අඩුවක් තමයි වෙන්නේ. හැබැයි ඒක බරපතල දෙයක්. පුංචි දරුවෙක්ගේ කතාව අඩු වුණොත් එහෙම ඔබ දන්නවද පළවෙනි අවුරුදු 5 තමයි දරුවෙක්ගේ මොළේ වේගයෙන් වර්ධනය වෙන්නේ. අපේ මුළු මොළයේ සම්පූර්ණ ධාරිතාවයෙන් 85% හදන්නේ අවුරුදු 5 වෙනකොට. ඊටු ටික තමයි පස්සේ. මොළය වේගයෙන් වර්ධනය වෙන කාලේ ඒකට ඩැමේජ් එකක් වුණොත් ලොකු ඩැමේජ්.